welcome back to my channel. ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති මේ වීඩියෝ එක පටන් ගත්ත ගමන් මම කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඇත්තටම පොඩි shopping පාරක් දාන්න යන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඇත්තටම මම මේක කලින් යන්න plan කරගෙන හිටිය ගමනක් නෙමෙයි. එදා දවසේ උදේ තමයි මම තීරණය කරේ මේ ගමන යන්න ඕනේ අද දවස් ඇතුළත කියලා. හේතුව ඔයගොල්ලන්ට ওই වීඩියෝ එක බලනකොටම පේනවා ඇත්තටම මගේ ක්‍රීම් ෆේස් වොෂ් ඒ දේවල් ඔක්කොම ඉවර වෙලා. ඉතින් මම වර්ක් කරන්නේ ගෙදර ඉඳන්නේ. නිතර එළියට යවෙන්නේ නැහැ. වීකෙන්ඩ් එකේ විතරයි එළියට යන ටයිම් එකක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම plan කරා ටක් ගාලා එළියට ගිහිල්ලා මට අත්‍යවශ්‍ය බඩු ටිකයි තව විශේෂ කෙනෙක්ට පොඩි දෙවල් ටිකක් ගන්න තිබ්බ ඒ ටිකත් අරගෙන එන්න. රිලැක්ස් එකේ යන්න ඕනේ හින්දා ඩෙනිමයි ටී-ෂර්ට් එකයි දාගත්තා. දාගෙන මම මේ යන්න පිටත් උනේ කීල්ස් එකට. ඉතින් සෙනසුරාදා කීල්ස් එක කියන්නේ හරිම රෂ් තන. ඔයගොල්ලන්ට පේනවනේ වාහනය ඇතුළට දාගන්නත් අමාරුයි. ඒකටත් පොලි මිල්ල තමයි වාහනය ඇතුළට දාගන්න පුළුවන් උනේ. පාකින් හදාගන්න පොඩි ටයිම් එකක් එතන ඉන්න වුණා. ඉතින් කොහොම හරි මට අත්‍යවශ්‍ය කරන බඩු ටික මම කොහොම හරි අරගෙන ඉක්මනට ආයෙ ගෙදර එන්න පිටත් වුණා. මොකද තව වැඩ ටිකක් තිබ්බා කරගන්න. ඒ වගේම කීල්ස් එකේ ලොකු පොලිමකුත් තිබ්බා. මොකද වීකෙන්ඩ් එකනේ හැමෝම එනවා shopping කරන්න. ඉතින් පොඩි දේවල් ටිකක් ගත්තා මට. විශේෂයෙන්ම ඉවර වෙලා තිබුණා මගේ ක්‍රීම් ෆේස් වොෂ් ඒ දේවල් ටික මම ගත්තා. අමතරව මම කලින් කිව්වා වගේ විශේෂ කෙනෙක්ට පොඩි දේවල් ටිකක් ගත්තා යාට යවන්න. එයාට යවන්න ගත දේවල් ටික තමයි ඔතන තියෙන්නේ. ඒක ගන්නම තමයි ගියේ. මොකද මට ඒක ගන්න යන්නත් විශේෂ වෙලාවක් හොයාගන්න බැහැනේ. මොකද ඊළඟ සතියේ සෙනසුරාදා මම ඒ ටික යවන්න ඕනේ. ඒ හින්දා ඉතින් මේ සතියේ සෙනසුරාදා ඒ ටික ගන්න වෙනවා. ඉතින් ඔය බඩ් ටික තමයි ගත්තේ පොඩි දේවල් ටිකක්. එයා කන්න ආස වෙයි කියලා හිතන දේවල් ටිකක් මම ගත්තා. බලමු. මේවා ටික ඇත්තටම ගත්තේ මොකටද කා වෙනුවෙන්ද කියන එක මම පස්සේ වීඩියෝ එකකින් ඔයාලට ගේන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් ඔන්නෝම තමයි වීකෙන්ඩ් shopping එක ඉවර වුණේ. තව වීඩියෝ එකකින් මට හම්බ වෙමු.